Hello guys, welcome back my channel. ඉතින් මම අදත් එක දෙවෙනි කවිඩියෝ ප්‍රෝ channel එකෙන් ගෙනගත්ත තවත් brand new වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවෝ මට මතකයි මම ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාගේ personal Facebook account එක අපි කොහොමද page එකක් බවට පරිවර්තනය කරලා ඒක හදාගන්නේ කියලා. ඉතින් තාමත් මේ වීඩියෝ එක බලලා නැත්නම් මම මෙතන උඩ card එක දාලා තියෙනවා. ඉතින් මේ card එකෙන් ගිහලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවෝ මම මේ වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මතක ඇති. ඔයා බැලුවා නම් මේ වීඩියෝ එක ඔයාලට කිව්වා මතක ඇති මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා කියලා. කියන්නේ මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා කියලා මොනටයිසේෂන් ඔන් කරගන්නේ කොහොමද කියලා. කියන්නේ Facebook එකේ දැන් අපිට පුළුවන් මොනටයිසේෂන් කරලා මොනටයිසේෂන් apply කරලා අපිට පුළුවන් මුදල් earn කරන්න. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකත් explain කරන්නේ කොහොමද අපි හරියටම මේ Facebook එකේ මොනටයිසේෂන් ඔන් කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා මොනටයිසේෂන් ඔන් කරගන්නේ කොහොමද. ඊට පස්සේ මේ මොනටයිසේෂන් ඔන් කරගන්න ඔයාලට Facebook එකේ තියෙන features මොනවද මේ හැමදේම මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip කරන්න නැතුව වීඩියෝ එක දිගටම නැද්ද ඉන්න. එදියාම වෙනද වගේම වීඩියෝ එක යන කලින් මතක් කරනවා තමයි අපේ channel එකට අලුත් වෙන නම් පහළ තියෙන subscribe button එක click කරලා එහා තියෙන bell icon එකත් all කරලාම තියාගන්න. If you like it, දානම වීඩියෝ එක set වෙමු. හරියන්නේ ඉතින් ඔය ඉස්සෙල්ලාම වගේ මොබයිල් ෆෝන් එක අතට ගෙනලා මොබයිල් ෆෝන් එකේ තියෙන Facebook application එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මේක ඕපන් කරගෙන ඉවරලා ඔයාගේ මේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා බලා ගන්න බලන්න ඔය ප්‍රොෆයිල් icon එක. ඉතින් මේ ප්‍රොෆයිල් icon එක උඩ මේ විදිහට එකපාරක් ටච් කරලා ඉවරලා මේක ඇතුළට login වෙන්න. ඉතින් මේ විදිහට මම ප්‍රොෆයිල් icon එකට ටච් කරලා ඉවරලා page එකේ ඇතුළට මේ විදිහට login වෙනවා. login වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ ඔයාට professional dashboard එක පේනවා ඔයාගේ. ඉතින් දැන් ඔයා මෙතන මේ professional dashboard කියන නිල් පාට බටන් එකට ටච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට ගේනවා. ඉතින් ඔයාලට මෙතනදී තමයි ඔයාගේ channel එකේ සියලුම කියන්නේ viewers ගිහලා තියෙන විදිය මේ හැමදේම මෙතනදී තමයි බලා ගන්න පුළුවන්. මේ විදිහට පල්ලෙහාට scroll කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් එහෙම ඔයාලට මෙතනදී තමයි ඔයාගේ page එකේ analytics ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔයාලට මෙතන උඩ bar එකක් පේනවා. මෙන්න මේ bar එකේ ඔයාලට බලා ගන්න පුළුවන් categories පහක් තියෙනවා. ඉතින් මේ categories පහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පස්වෙනියට තියෙනවා monetization කියලා category එකක්. මෙන්න මේ monetization කියන category එක උඩ ඔයා මේ විදිහට එකපාරක් touch කරලා ඉවරලා එතන login වෙන්න ඕනේ. ඉතින් මම දැන් මේ මෙතන තියෙන monetization කියන category එක උඩ එකපාරක් මේ විදිහට touch කරලා ඉවරලා මේ page එකට login වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට අලුත් page එකක් බලා ගන්න පුළුවන්. ඒතර මෙතන බලා ගන්න පුළුවන් your tools කියලා partnership ads කියලා තියෙනවා. ඉතින් මට මෙතනදී දැන් eligible වෙලා තියෙන්නේ මෙන්න මේ partnership ads කියන එක විතරයි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා not yet eligible කියලා. ඉතින් මෙතනදී මේ ටික මට eligible වෙලා නැහැ තාම. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන categories හතරක් තියෙනවා. start, subscription, content monetization සහ store front කියලා මේ විදිහට category එකක් තියෙනවා. ඉතින් අපිට දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ content monetization කියන category එක විතරයි. ඉතින් ඔයා බලන්න ඉස්සෙල්ලාම ඔයාගේ මේ your tools කියන තැනට මෙන්න මේ කියන content monetization කියන category එක ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ content monetization කියන category එක eligible වෙලා තියෙනවා. ඉතින් එතකොට තමයි ඔයාලට monetization apply කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙතනදී ගත්තොත් ඔයාලට මෙතනදී monetization apply කරන්න නම් ඔයාගේ page එකේ followers ලා 10000ක් ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට followers ලා 10000ක් හිටියත් විතරයි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට content monetization කරගන්න. ඉතින් ඔයාලට මෙතනදී කරන්න තියෙන දැන් මෙන්න මේ content monetization කියන තැනට මේ විදිහට එකපාරක් touch එකක් දීලා ඊළඟ page එකට login වෙන එක. ඉතින් මම මේ විදිහට මෙතන content monetization කියන තැනට මේ විදිහට touch එකක් දෙනවා. ඉතින් මේ විදිහට touch එකක් දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට ad එකක් play වෙනවා. ඉතින් මෙන්න මේ ad එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ කියන features තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මේ page එක monetization on කරගන්න. එහෙම නැත්නම් monetization apply කරන්න මේ page එක සුදුසුද කියලා තමයි. ඒ කියන්නේ මොන වගේ features ද ඔයාලට තියෙන්න ඕන කියලා තමයි මම මෙතනදී මේ ad එකෙන් ඔයාලට කියන්නේ. ඉතින් ඔයා මේ ad එක ඉවර වෙනකම් මේ විදිහට play කරලා බලන්න. ඉතින් මේ විදිහට play කරලා ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න I'm interested කියලා මේ විදිහට තියෙනවා නිල් පාට බටන් එක. මේක උඩ touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට description එකක් එයි. ඉතින් මෙන්න මේ description එකේ ඔයාලා ලියන්න ඕනේ මම දැන් මේ type කරන විදිහටම ඔයා මෙතනදී ලියන්න. ඉතින් අපි මෙතනදී සරලවම කරන්න අපේ page එකට monetization apply කරන්න ඕනේ කියලා මෙයාලගෙන් ඉල්ලීමක් කරන එක. ඉතින් ඒකට කරන්න ඕනේ ඔයා ඉස්සෙල්ලාම වගේ Facebook page එකේ මේ විදිහට link එක copy කරනලා මෙතෙන්ට paste කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මම මේ type කරන විදිහට please give me a monetization කියලා මේ විදිහට type කරගන්න. ඉතින් ඔයා මේ විදිහට වගේ Facebook page එකේ link එක copy කරලා ඉවරලා මෙතන please give me a monetization කියලා මෙතන type කරගත්තා නම් ඔයාලට පුළුවන් මේ විදිහට submit interested කියන මෙන්න මේ නිල් පාට බටන් එක උඩ මේ විදිහට touch කරලා ඉවරලා මේ message එක යාලට යවන්න. ඉතින් එතකොට මෙතන ඔයාලට වැටෙයි interest submitted කියලා. ඉතින් මේ විදිහට message එකක් වඩ පෙන්නයි. ඒ කියන්නේ ඔයා සාර්ථකව මේ විදිහට monetization apply කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට මේ Facebook එකෙන්ම message එකක් එනවා. ඉතින් දැන් ඔයාට මේ Facebook එක හරහා money earn කරන්න පුළුවන් කියලා message එකක් ඔයාට එයි. ඉතින් ඒක Facebook එකෙන්ම තමයි ඔයාට එවන්නේ. ඉතින් මේක එව්ව දවසින් ඉඳන් ඔයාට පුළුවන් මේ Facebook එක හරහා money earn කරන්න. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම මේ Facebook එකේ monetization on කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඔය විදිහට ඔයාගේම කියලා page එකක් හදාගෙනලා මේ විදිහට monetization on කරගෙනලා monetization apply කරලා ඉවරලා ඔයාටම කියලා මුදලක් අතර ගන්න. ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා දහස පානින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න මතක් කරන්න එපා. මොකද එයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්.
ඉතින් ඔයාලා ආයෙත් මතක් කරනවා අපේ channel එක කවිඩියෝ ප්‍රෝ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell එක නැත් all කරලාම තියාගන්න. එතකොට මම ඔයාලා ඉදිරියට දාන videos ඔයාලා ළඟටම ඉන්න ගන්න පුළුවන් notification මාර්ගයෙන්ම. හරිද? ඉතින් මම වීඩියෝ දාපු සැනින් ඔයාලට එතකොට බලන්න පුළුවන්. ඉතින් ඒ තමයි අපේ Facebook page එකක් තියෙනවා. මේ Facebook page එක follow කරලා තියාගන්න. එන යන්නේ තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අතර ගිහින් එන්නම් වර්ෂේ දලඩම ජයන් ජයම වේවා.